සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කවියාට YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් අද වෙන විට මොබයිල් ෆෝන් එක කියන්නේ හැමෝටම නැතුවම බැරි දෙයක්. ඉතින් මේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාගේ දුව, ඔයාගේ පුතා, එහෙමත් නැත්නම් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි, ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඔයාටත් නොකියම කොහේ හරි යනවද? මොනවද ෆෝන් එකේ කරන්නේ? ඒ වගේම මොන වගේ වෙබ්සයිට්ස් වලටද යන්නේ? අන්තර්ජාලය පාවිච්චි කරලා මොන වගේ දේවල්ද කරන්නේ කියලා මේ හැමදේම බලා ගන්න පුළුවන් වගේම ඔයාලගේ ආදරණීයයන් යන්නේ එන්නේ කොහෙද කියලා ඉන්න තැන් බලා ගන්න පුළුවන් විදියක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. දිනපතා අලුත් වීඩියෝස් බලන්න කවියාට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි, ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි, ඔයාගේ පුතා හරි, දුව හරි මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයා මොබයිල් ෆෝන් එකක් අරගෙන දෙනවා. ඉතින් ඒ දරුවා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා අන්තර්ජාලයේ සැරිසරනවා, ක්ලාසස් වලට යනවා. ඊට අමතරව කරන දේවල් ඔයා දන්නේ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් මේ දේවල් බලාගන්නේ කොහොමද කියලා තමයි මුලින්ම අපි කතා කරන්න හදන්නේ. අපි බලමු කොහොමද එයාගේ ෆෝන් එකේ එයා කරන දේවල් ඔයාගේ ෆෝන් එකෙන් බලාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ පුතාට හරි දුවට හරි ඊමේල් එකක්, ඒ කියන්නේ ෆෝන් එක වැඩ කරන්න Gmail account එකක් හදලා දෙන්න ඕනේ. ඉතින් ඕනම මොබයිල් ෆෝන් එක මුලින්ම සෙටප් කරද්දී Gmail account එකක් හදලා දෙන්න ඕනේ. ඉතින් ඒ Gmail account එකේ password එක දාලා ඔයාගේ ෆෝන් එකට log වෙන්න ඕනේ. ඉතින් එයාගේ ෆෝන් එකෙත් ඒ ඊමේල් account එක තියෙන්න ඕනේ, ඔයාගේ ෆෝන් එකෙත් තියෙන්න ඕනේ. ෆෝන් දෙකේම Gmail account එක තියෙන්න ඕනේ. ඉතින් ඒ Gmail account එකෙන් කොහොමද බලමු අපි එයා කරන දේවල් බලන්නේ. right. ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට ගියාට පස්සේ මේ Google කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතනට යන්න ඕනේ. මෙතනට ගියාට පස්සේ මෙතන දකුණු අත පැත්තේ උඩ පෙන්නනවා මේ ප්‍රොෆයිල් අයිකන් එක. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාගේ පුතා හරි, දුව හරි, ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි, ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ෆෝන් එකට Gmail account එක හදලා දෙනවා. ඉතින් ඒ Gmail account එකත් ඔයාගේ ෆෝන් එකට ඇඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ password එක පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකට Gmail account එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක ළඟට ගියාට පස්සේ මෙතන පෙන්නනවා manage your Google account කියලා. ඉතින් ඔයාට පේනවා ඇති මේ විදිහට පෙන්නන්නේ මගේ Gmail account එක. මේ විදිහට යටට ගියාට පස්සේ පෙන්නනවා මම මගේ ෆෝන් එකට ඇඩ් කරගෙන තියෙන Gmail account එක. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඒ Gmail account එක මේ විදිහට ඕපන් කරගන්න. අපි හිතමුකෝ ඔයාගේ පුතාගේ හරි දුවගේ හරි Gmail account එක මේ විදිහට ඔයාගේ ෆෝන් එකටත් දාගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට manage your Google account කියලා තැනක් තියෙනවා. මෙන්න මේ manage your Google account කියන තැනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන තියෙනවා data and privacy කියලා තැන. මෙන්න මේ data and privacy කියන තැනට තමයි ඔයා යන්න ඕනේ. මේ විදිහට data and privacy වලට ගියාට පස්සේ මේ විදිහට ටිකක් යටට යන්න ඕන. යටට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා web ad activity කියලා. ඒ වගේම timeline, ඒ වගේම YouTube history. මේ YouTube history කියන තැනට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් එයා YouTube එකේ මොන වගේ දේවල්ද search කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මෙතන මුලින්ම පෙන්නනවා web and app activity කියලා තැන. එතනට ගියාට පස්සේ පුළුවන් එයාගේ ෆෝන් එකෙන් ඒ account එකෙන් මොනවද ගිහිලා තියෙන apps, මොන වගේ appsද download කරලා තියෙන්නේ කියලා මේ හැමදේම බලන්න. ඉතින් මේ tab එකෙන් මෙතනට ආවට පස්සේ මේ විදිහට ටිකක් යටට යන්න ඕනේ. යටට ගියාට පස්සේ ඔයාලට මෙතන පේන්න තියෙනවා manage all web app activity කියලා. මෙන්න මෙතනට මේ විදිහට යන්න ඕන. මෙතනින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා එයා ෆෝන් එකේ මොන වගේ වෙබ්සයිට්ද මොන වගේ apps වලද කියලා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ apps වලට මේ මම use කරපු apps තමයි මේ මගේ ෆෝන් එකේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම WhatsApp app එක පාවිච්චි කරලා තියෙන්නේ කොයි වෙලාවෙද කියලා මේ වගේ apps පාවිච්චි කරලා තියෙන වෙලාවල් මේ හැම විස්තරයක්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ ඉතින් web and app activities තමයි මෙතනින් මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මම back කරලා මේ විදිහට යනවා. මෙතනින් ඔයාලට පේන වෙලෙ web and app activity කියන තැන ගියාට පස්සේ මේ විදිහට මේ settings on කරලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඒ search කරපු දේවල් අයින් කරන්න වගේම බලන්න.
right මේ විදිහට තමයි එයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ්ස් කරලා තියෙනවද මොන වගේ දේවල්ද Google search කරලා තියෙන්නේ බලලා තියෙන්නේ කියලා මෙතනින් බලන්න. ඒ වගේම මම මෙතනින් බෑක් කරගන්නවා. බෑක් කරාට පස්සේ මෙතන පෙන්නනවා YouTube history කියලා තැන. මෙන්න මේ YouTube history වලට ගියාට පස්සේ මෙන්න මෙතන ටච් කරාට පස්සේ මේ විදිහට load වෙනවා. ඉතින් මෙතන අර විදිහට තමයි පෙන්නන්නේ. manage history කියලා තියෙනවා. මෙතනින් manage history වලට ගියාට පස්සේ මෙතනින් බලන්න පුළුවන් YouTube එකේ මොනවද search කරලා තියෙන්නේ මොන වගේ දේවල්ද YouTube එකේ බලලා තියෙන්නේ කියලා මෙතනින් බලන්න පුළුවන්. right මේ විදිහට තමයි YouTube එකේ මොනවද බලලා තියෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලාගත්තට පස්සේ අපි ඊළඟට බලමු ඔයාගේ පුතා හරි දුව හරි ඔයාගේ boyfriend හරි girlfriend හරි මොන වගේ ලොකේෂන් වලද මේ මාසය ඇතුළත මේ දිනයන් ඇතුළත ගිහිල්ලා තියෙන්නේ ඒ හැම තැනක්ම මෙතනින් ලොකේට් කරලා පෙන්නනවා. අන්න ඒක බලන්නේ කොහොමද කියලා තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ විදිහට මෙතන ඔයාලට පෙන්නනවා ඇති data and privacy වල යටට ගියාට පස්සේ maps timeline කියලා තියෙනවා. maps timeline වලට ගියාට පස්සේ තමයි ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට maps timeline වලට යනවා. right maps timeline වලට ගියාට පස්සේ මේ විදිහට තමයි load වෙන්නේ. ඉතින් මෙතන පෙන්නනවා මේ වගේ places 106කට visit කරලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට දිනයන් select කරලා බලන්න පුළුවන් මේ දිනයන් වල කොයි වගේ තැන් වලටද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ විදිහට මේ map එකේ open වෙලා තියෙනවා. ඉතින් මේ location ටිකත් මේ විදිහට පෙන්නනවා කොයි වගේ තැන් වලටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ map එකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔයා ඉන්න තැන තමයි එයා මේ වෙලාවේ ඉන්න තැන තමයි මෙතන මේ නිල් පාට map එකේ පෙන්නන්නේ. ඉතින් මේ රතු පාට location mark වල පෙන්නන්නේ මේ වෙලාවේ පහුගිය දිනයන් වලදී එයා ගියාපු තැන් තමයි මෙතනින් පෙන්නන්නේ. මේ වගේ දැන් මෙතනින් map එකෙන් බලන්න පුළුවන් මොන වගේ තැන් වලටද ගිහිල්ලා තියෙන්නේ මොන වගේ location වලද ඉඳලා තියෙන්නේ කියලා මේ විදිහට මේ හැම විස්තරයක්ම මෙතන පෙන්නනවා. ඉතින් මේ map එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගිහිල්ලා තියෙන location. ඉතින් මේ location එකට touch කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති ඒ location එක තමයි ගිහිල්ලා තියෙන තැන. ඉතින් මේ විදිහට තමයි ඉන්න තැන් බලාගන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ පුතා හරි ඔයාගේ දුව හරි ඔයාගේ boyfriend හරි ඔයාගේ girlfriend හරි ගිය ආපු තැන් මෙතනින් බලා ගන්න. ඉතින් මේ විදිහට පුළුවන් එයා ගිය තැන් එයා ආපු තැන් මේ ෆෝන් එකෙන් ඔයාලට මේ විදිහට බලා ගන්න. ඉතින් මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස් අපිට කියන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.